තියෙනවද ඔබේ මනස ඔබව සීමා කරලා තියෙනවා. ඔබ යම්කිසි කොටුවකට හිර කරලා තියෙනවා. මට ඒක කරන්න බෑ. මට මෙච්චරයි කරන්න පුළුවන්. මට ඒ සඳහා කුසලතාවය නැහැ. මට ඒ සඳහා මිල මුදල් නැහැ. ඔබට දැනලා තියෙනවද ඔබගේ මනස මේ වගේ සීමා ඔබ සීමා කරන විදියට ඔබට ඇතුළාන්තයෙන් කතා කරනවා. අද මම කියන්න යන්නේ සීමාකාරී විශ්වාසයන් විද දමමින් ඔබගේ මනසට ඉගිලෙන්න තටු ලබා දෙන මේ නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන වැඩසටහන් ක්‍රමය භාවිතා කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය ගැන. NLP කියන්නේ මනස, භාෂාව හා හැසිරීම අතර තියෙන සම්බන්ධතාවයක්. ඔයා හිතන විදියට ඔයාගේ ක්‍රියාව තීරණය වෙනවා. ඔයා ක්‍රියාත්මක වෙන විදියට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා වෙනවා. ඔයාගේ සිතුවිලි වෙනස් කළාම ඔයාගේ ජීවිතේ වෙනස් කළ හැකි, වෙනස් කරගන්න පුළුවන්, වෙනස් වෙනවා කියන කාරණය තමයි NLP වල සරලවම අපිට ගන්න තියෙන කාරණේ. හොඳට මතක තියාගන්න. ඔබගේ විරුද්ධවාදියා, ඔබගේ ප්‍රතිවාදියා ඉන්නේ අවට සමාජයේ නෙමෙයි, විශ්වයේ නෙමෙයි, වටපිටාවේ නෙමෙයි. ඔබගේ විරුද්ධවාදියා ඉන්නේ ඔබ තුලමයි. මම ආචාර්ය සේනක විජේසිංහ, පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක. මගේ මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ බලන්න මාහා සමග සම්බන්ධ වන්න. දැන් බලන්න, ඔබට හැකියාවක් තිබුණත් ඔබට ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ. ඔබට සමාජයේ පිරිසක් ඉදිරියේ කතා කරගන්න බෑ. මේ වගේ කාරණා ඔබගේ සිත තුළ තැම්පත් වෙලා තිබුණොත් මේක ඔබගේ වටපිටාවෙන් වෙන්න පුළුවන්, ඔබ හැදුණු වැඩුණු පරිසරයෙන් වෙන්න පුළුවන්. මේ ආකල්ප ඔබගේ ඔළුවේ ඇවිල්ලා ඔබගේ හිස තුළ තැම්පත් වෙලා තියෙනවා නම් ඔබගේ ජයග්‍රහණ සීමාවන් ඔබමයි දාගෙන තියෙන්නේ. ඔබම රඳවාගත්ත සීමාවක් ඇතුලේ තමයි ඔබ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඔබ වගේම වෘත්තියක යෙදෙන තවත් කෙනෙක් ඒ වෘත්තිය ඉතා සාර්ථකව ඔහු කරනවා නම් ඔහු ඉතා සුවිශේෂී අලෙවිකරුවෙක්. ඒ අලෙවිකරුවා කොහොමද පාරිභෝගිකයන් අතර අන්තර් සම්බන්ධතාවය පවත්වන්නේ? කොහොමද ඔහු විශාල අලෙවි ප්‍රමාණයක් සාර්ථකව නිම කරන්නේ? ඔහු කරන ක්‍රමයම ඔබට අනුගමනය කරන්න පුළුවන් නම් ඔබටත් ජයග්‍රහණ කරා ළඟා වෙන්න පුළුවන්. NLP වල සරලව කියා දෙන කාරණය තමයි යම් සාර්ථක පුද්ගලයෙක් කටයුතු කරන ක්‍රමය, භාෂාව, සිතුවිලි සහ ක්‍රියාකාරකම් පෙළගස්වන ආකාරය හොඳින් අධ්‍යයනය කරලා ඒ ක්‍රමය අපිට ඇතුළාන්තයට එකතු කරගන්න පුළුවන් නම් අපටත් එවන් වූ සාර්ථකත්වය ළඟා කරගන්න පහසුවෙන් පුළුවන් කියන කාරණේ. මේ NLP වල පළවෙනියෙන්ම ඔබට අවශ්‍ය කරනවා self awareness, ස්වයං අවබෝධය ඔබ පිළිබඳ. ඔබගේ මනසට ඔබ ඇහුම්කන් දෙන්න. ඔබ මේ වෙනුවට කොපමණ තරම් දේවල් මගහැරගෙන තියනවාද මේ පිළිබඳ ඔබට ආත්ම විශ්වාසය නැති නිසා. ඒ නිසා ඔබ මේවා ලයිස්තුගත කරොත් ඇත්ත වශයෙන් බැලුවොත් ඔබට මේ දේවල් පුළුවන්. මේ ඔබගේ මනසේ තියෙන සීමාවන් නිසා ඔබ මේවා අතහැරලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් නැවතත් මම ඔබට අවධානය කරන්නේ ඔබ ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න. self awareness එක, ස්වයං හඳුනා ගැනීම. ඔබ මොන වගේ කුසලතාවයන් සතුව මේ ලෝකෙට පැමිණි කෙනෙක්ද? ඔබව හොඳට හඳුනා ගැනීම මේ සාර්ථක වීමට ඉතාම වැදගත් කාරණයක්. කුසලතාවයන් මොනවාද කියලා හඳුනා ගැනීම තුලින්, ඔබගේ දුර්වලතා මොනවාද කියලා හඳුනා ගැනීම තුලින් දුර්වලතාවයන් මගහැර යන්න, කුසලතාවයන් තව තවත් වැඩි දියුණු කරන්නත් ඔබ ක්‍රියාත්මක වීම තුලින් පුළුවන් වෙනවා ඔබට ඔබ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න. NLP වලට පුළුවන් වෙනවා ඔබ අලුත් කරන්න. ඔබ හිතන්න ඔබ යම්කිසි කාරණයක් එක්වරක් අසාර්ථක වුණාද? ඔව්, ඔබ අසාර්ථකයි. නමුත් ඔබට අහන්න පුළුවන් තව එක පහසු ප්‍රශ්නයක්. ඒ තමයි ඔබ තව 10 වතාවක් එම කාරණේ උත්සාහ කරාද? ඔබට පිළිතුර එන්නේ නැත කියන කාරණය. එසේනම් ඔබ යම්කිසි කාරණයක් එක්වරක් අසමත් වී තව 10 වතාවක් ඔබට නැවතත් එය කිරීමට හැකියාව තිබියදී ඔබ ඒක කරලා නැහැ. ඒ කියන්නේ මෙතනදී අවශ්‍ය කරනවා ඔබ හරියට තේරුම් ගැනීම. යම්කිසි කාරණයක් ඔබට අසාර්ථක වුණේ ඒ අසාර්ථක වීමෙන් පස්සේ ඔබ ලද පාඩමින් ඔබ නැවත ඒක ක්‍රියාත්මක නොකිරීම නිසායි. ඒ නිසා එක් අසාර්ථක වීමක් ඔබගේ ජයග්‍රහණය මගහරවන්න අවශ්‍ය කරන කාරණයක් නෙමෙයි. එක් අසාර්ථක වීමට ඔබගේ ජයග්‍රහණය මගහරින්න ඉඩ දෙන්න බෑ. එහෙමනම් ඔබ හිතන්න ඕනේ නෑ මම මේක නැවත දස වතාවක් මම මේක උත්සාහ කළ යුතුයි කියන කාරණේ. NLP වල පුළුවන් visualization technique කියන එක අපිට පාවිච්චි කරන්න. ඔබ ඔබගේ සිහින වූ අනාගතය සිතින් දකින්න. ඔබ අද ඉන්න සාර්ථකත්වයක්, ඔබ යන්න ඕන සාර්ථකත්වයක් ඔබ සිතින් මෙනෙහි කරලා ඒ යන්න ඕන ඔබ ලබා ගන්න කැමැති සාර්ථකත්වයට අවශ්‍ය කරන ගුණාංග මොනවාද? ඒ සාර්ථකත්වයට අවශ්‍ය කරන කුසලතාවයන් මොනවාද? ඒකට අවශ්‍ය කරන දේවල් මොනවාද කියලා ඔබ තොරතුරු එක රාශි කරගැනීමේ මනසට සුබවාදී පණිවිඩයක් ඇතුල් කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ සිට මනස පිළිගන්නවා
ඔබට මේක කළ හැකියි. ඔබට මේ කිරීමට ශක්තිය, ධෛර්යය, සියලු දේවල් ඔබට තියෙනවා. වාසනාව ඔබගේ පිටිපස්සෙන් එන්න ගන්නවා. ඔබට අවශ්‍ය කරන්නේ මනසට හරි විදියට මේක ඇතුල් කිරීමයි. ඔබ මේ ජයග්‍රහණය කරා ගමන ආරම්භ කරනවා කියන කාරණේ. ඇන්කරින් ටෙක්නික් කියන්නේ ඔබ ජීවිතේ ජයග්‍රහණය කරපු අවස්ථාවක්. ක්‍රීඩා උත්සවයකින් වෙන්න පුළුවන්. කතික තරගයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගයකින් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ඔබට දැනුනේ කොහමද? ඔබට මේ අවස්ථාවගේ ශරීරයෙන් අංග ලක්ෂණයෙන් ඔබ යම්කිසි මේ වගේ සංකේතයක් කරාද? ඕන තරම් ඔබට සංකේත තියෙනවා ජයග්‍රහණය සමරන්න. මේ වගේ සංකේතයක් තුලින් ඔබගේ ජයග්‍රහණයට ඔබ ගෙන යන්න පුළුවන් නම් ඒ වෙලාවේ තිබ්බ ඔබගේ මෙන්ටල් කන්ඩිෂන් එක මානසික වටපිටාවට ඔබට යන්න පුළුවන් නම් මේ වගේ අභියෝග ඔබට ඉස්සරහට අසාර්ථකත්වයට මුහුණ දෙන්න වෙන සෑම අවස්ථාවකම ඔබට මතක් කරන්න පුළුවන් ජයග්‍රහණය ලැබපු වෙලාවේ ඔබ කොහොමද හැසිරුනේ මොන වගේ ඇන්ක එකක්ද ඔබගේ තිබුණේ ඒ වෙලාවේ ඔබට ඒක දැනුනේ කොහොමද ඒ වෙලාවේ ඔබගේ මානසික ශක්තිය කෙසේද තිබ්බේ කියන කාරණේ ගැන මේ වගේ ඔබ මෙනෙහි කරන්න ගත්තොත් පුළුවන් වෙනවා පහසුවෙන් ඔබට ලැබෙන අභියෝග ඔබට ජයග්‍රහණය කරන්න. ඔබ සීමා කරන සිතුවිලි ඔබ රිප්ලේස් කරන්න ඕනේ. ඒවා ඉවත් කරලා, ඒවා ඩිලීට් කරලා අලුත් සිතුවිලි ඔබ ඇතුල් කරන්න අවශ්‍ය කරනවා. ඔබගේ මනසට ඔබ යම් කිසි දෙයක් කරන්න බෑ කියන තත්ත්වයේ ඉඳලා ඔබට ලැබෙන ඕනෑම කටයුත්තක් ඉතා සාර්ථක කරන්න පුළුවන් පුද්ගල පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට ඔබපත් වෙන්න නම් ඔබ මේ පිළිබඳ self belief එකක් තමා පිළිබඳ ඉතා හොඳ විශ්වාසයක් ඇති කර ගැනීම ඉතාම වැදගත් කාරණයක්. හොඳට මතක තියාගන්න ඔබගේ විරුද්ධවාදියා ඔබගේ ප්‍රතිවාදියා ඉන්නේ අවට සමාජයේ නෙමෙයි විශ්වයේ නෙමෙයි වටපිටාවේ නෙමෙයි ඔබගේ විරුද්ධවාදියා ඉන්නේ ඔබ තුලමයි. ඔබ ඒ නිසා මේක තේරුම් අරගෙන මේ NLP කියන ක්‍රමයට ඔබ වෙනස් වෙලා මේ සියලු බාධක ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිය ඔබ තුල තිබෙනවා කියන අවබෝධය ලබාගෙන ඔබට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මේ මානසික බල විප්ලවය ඔබට ඔබගේ මනස තුල කරගන්න පුළුවන් නම් ඉතාමත් පහසුවෙන් පුළුවන් වෙනවා ඔබට සාර්ථකත්වයේ කරා ගමන් කරන්න. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනම් කමෙන්ට් ටියුරේ සඳහන් කරන්න අපි ඔබට පිළිතුරු ලබා දෙන්න. මේ අනුව තවත් වීඩියෝ එකකින් ඔබ හා නැවත සම්බන්ධ වෙනතුරු ඔබට ජය.